බොහෝ කාලයකට පෙර රජගහනුවර උත්තරා නම් ඉතාමත් ගුණවත් සහ රූමත් තරුණියක් වාසය කළාය. ඇය පුන්න නම් සිටුතුමාගේ දියණියයි. උත්තරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසීමිත ශ්‍රද්ධාවකින් පසු වූ අතර නිතරම දානමානාදී පින්කම් කිරීමට ඇය බොහෝ ප්‍රිය කළාය. උත්තරා විවාහ වී ගියේ බුදුදහම කෙරෙහි විශ්වාසයක් නැති පවුලකටය. මේ නිසා ඇයට නිදහසේ සිල් සමාදන් වීමට හෝ බණ ඇසීමට අවස්ථාවක් නොලැබුණි. ඇය තම පියා වූ පුන්න සිටුතුමාට මේ බව පවසා කනගාටු වූවාය. ඇයට අවශ්‍ය වූවේ සති දෙකක් පුරාවට බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට දානීය පිරිනමමින් පින්කම් කිරීමටය. ඇගේ කැමැත්ත ඉටු කරගනු පිණිස උත්තරා තම සැමියාගේ සහ පවුලේ අයගේ කටයුතු බලාගන්නට සිරිමා නම් රූමත් තරුණියක සේවයට බඳවාගත්තාය. උත්තරා තමා සතු රන් කහවනුදී සිරිමාව තම නිවසට කැඳවාගත්තේ ඇය පින්කම් කරන කාලය තුළ නිවසේ වගකීම් ඇයට පවරමිනි. දින කිහිපයක් ගතවිය. දිනක් උත්තරා තම සැමියා සහ සිරිමා කවුළුවකින් එකිනෙකා දෙස බලා සතුටින් සිනාසෙනු දුටුවාය. එය දුටු සිරිමාට තමා මෙම නිවසේ අයිතිකාරිය ලෙස හැඟීමක් ඇතිවිය. උත්තරා කෙරෙහි අනවශ්‍ය ඊර්ෂ්‍යාවක් සිරිමාගේ සිතේ හටගත්තේය. කෝපයෙන් දැවුණු සිරිමා මුළු තැන්ගෙට දිවගියාය. එහි විශාල තාච්චියක තෙල් උණු වෙමින් තිබුණි. ඇය ලොකු හැන්දක්ගෙන නටන උණු තෙල් හැන්දක් තාච්චීන් බෙදාගත්තාය. ඇගේ දාස් ක්‍රෝධයෙන් රතු වී තිබුණි. උණු තෙල් හැන්දද රැගෙන සිරිමා වේගයෙන් උත්තරා සිටි දෙසට ගියාය. ඇගේ අරමුණ වූයේ උත්තරාගේ රූමත් බව විනාශ කර ඇයට දරුණු හානියක් කිරීමයි. ඒ අවස්ථාවේ උත්තරා සිටියේ ඉතාම ශාන්ත ලෙස මෛත්‍රී භාවනාවේ යෙදෙමිනි. උත්තරා තම දාස් විවර කළාය. ඇය සිරිමා තමා වෙත එනු දුටුවාය. නමුත් ඇගේ සිතේ සිරිමා කෙරෙහි කිසිදු කෝපයක් ඇති නොවිය. මේ තරුණිය මට මගේ පින්කම් කර ගැනීමට උදව් වූ තැනැත්තියයි. මම ඇයට මෛත්‍රී කරමියයි උත්තරා සිතුවාය. ඇය තම සිත පුරාම මෛත්‍රිය පැතිරවුවාය. සිරිමා උණු තෙල් හැන්ද උත්තරාගේ හිස මතට වත් කළාය. නමුත් පුදුමයකි. ඒ නටන උණු තෙල් උත්තරාගේ සිරුරේ වැදුණු සැනින් සිසිල් පැන් පොදක් මෙන් විය. මෛත්‍රියේ බලයෙන් උත්තරාට කිසිදු හානියක් නොවිය. උත්තරා ඒ තෙල්වලින් තෙමී සිටියද ඇගේ සිරුරට ඉතා සීතලක් දැනුනි. බුදුරජාණන් වහන්සේ ඔවුන් දෙදෙනාටම මෛත්‍රිය සහ ඉවසීම ගැන දේශනා කළහ. සිරිමා දහම් මගට පිළිපන් අතර උත්තරා තම ජීවිතකාලය පුරාම දහමින් පෝෂණය වූවාය. ඇය මියගිය පසු ඇය කළ මහා මෛත්‍රිය පින්කම් හේතුවෙන් දිව්‍ය ලෝකයේ උපත ලබා දිව්‍ය සුඛවින්දනය කළාය. මේ වටිනා දහම් කරුණ ඔබේ ජීවිතයටත් ආදර්ශයක් කරගන්න. වීඩියෝවට ලයික් එකක් දාලා ඔබේ අදහස් කමෙන්ට් කරන්න. මෙවැනි තවත් වීඩියෝ බලන්න අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.